හරි ඉතින් ඔන්න අදත් SD Academy YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ මම අද ගෙනත් තියෙන්නේ ඔයාලා ගාව ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා නම් ඔයාලට ලේසියෙන්ම දවසට පොඩි මුදලක් හරිද ලොකු ඩොලර්ස් ගාණක් හොයන්න බෑ සාමාන්‍ය ඩොලර් එකකට ආසන්නයෙන් වගේ මේකේ මහන්සියුත් දවසට ගන්න හැකි. ඉතින් ඒක හරියටම ගැරන්ට් කරන්න බෑ. සහ මේ වීඩියෝ එකේදී මම ඔයාලට education purpose only තමා කියලා දෙන්නේ. ඉතින් මං ගත්ත විඩ්‍රෝ සහ මං ෆෝන් එකේ කරපු හැටි තමයි මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් ඔයාලා කැමති නම් කරන්න නැත්නම් කමන්නේ. ඉතින් මම අද ගෙනත් තියෙන්නේ Webfacet කියන සයිට් එක. ඉතින් ඔයාලා දැනටමත් දන්නවත් ඇති නොදන්නවත් ඇති. සහ ඔයාලා මේක වැඩ කරලා ඇති earn කරලත් ඇති. ඉතින් මේක ගත්තොත් සාමාන්‍ය හොඳ සයිට් එකක්. සාමාන්‍ය මං ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකේ මුලින්ම earn කරපු සයිට් එකක් තමයි මේ Webfacet කියන්නේ. ඒ කියන්නේ මම පළවෙනි ඩොලර් එක හදාගන්න සෑහෙන්න ලොකු ඩොලර්ස් ඒ කියන්නේ ඩොලර් එකක් හොයාගන්නවා කියන්නේ පළවෙනි ඩොලර් එක හොයාගන්නවා කියන්නේ සෑහෙන්න අමාරු වැඩක්. ඉතින් මේ Webfacet කියන සයිට් එක හරහා තමයි මම පළවෙනි ඩොලර් එක හොයාගත්තේ. ඉතින් මම ඔයාලට කියන්නම් කොහොමද මෙහෙම earn කරන්න කියලා. මතක් කරනවා channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඉතින් හරි. ඉතින් site එකට යන්න අවශ්‍ය කරන link එක මම පළවෙනි description එකේ දාලා තියන්නම්. ඉතින් ඔයාලට මේකෙදි withdraw ගන්න පුළුවන් crypto currency විදියට. ඉතින් first step එකකට ගන්න පුළුවන්. ඉතින් first step එකකට අරගෙන ඔයාලට පුළුවන් Binance Bybit වගේ exchange එකකට දාලා P2P හරහා ඔයාලගේ bank එකට ගන්න. ඉතින් මම මේක කියන්නේ අර කලින් කිව්වා වගේ ලොකු ආදායමකට යන්න පුළුවන් කියලා. එහෙම බෑ. හරිද? එහෙම හිතන් ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක බලන්න එපා. ඉතින් හරි අපි සයිට් එකට යමු. ඉතින් සයිට් එකට ගියාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට ඉස්සෙල්ලාම account එකක් හදා ගන්න ඕනේ. ඉතින් account එකක් තියෙන කෙනෙක් නම් ආයෙ හදන්න යන්න එපා. account එක බෑන්ඩ් වෙනවා. ඉතින් මටත් එහෙම වුණේ ඉන්න තමයි කියන්නේ. account එකක් තියෙන කෙනෙක් නම් ආයෙ හදන්න එපා. එකම device එකකින් account එකක් හදන්න බෑ. අනිවාර්යෙන් බෑන්ඩ් වෙන එක ලොවෙත් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් account එකක් නැති කෙනෙක් නම් මෙන්න මෙතන දැන් login එක මගේ තියෙන create account කියන එක දෙන්න. create account එක දුන්නාන් පස්සේ මම ඔයාලට account එකක් හදන හැටි කියලා දෙන්න. ඒ උනාට හරි ලේසි. ඔයාලට පුළුවන් කෙලින්ම login with Google කියලා දීලා Google එකෙන් sign up වෙන්න. නැත්නම් මෙතන තියෙනවා email කියලා. ඉතින් මෙතනට ඔයාලගේ වැඩ කරන email එකක් දෙන්න. ඉතින් email එක දීලා username එකක් දෙන්න. ඊට පස්සේ password එක ගහන්නදී. ඉතින් ඔයාලා strong password එකක් දීලා ඊට පස්සේ confirm කරගන්න. ඊට පස්සේ I am not robot කියලා එනවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේකේ රූපයක් තෝරන් තියෙන්නේ upside down කියලා. ඒ කියන්නේ උඩ බැලිය අතර තියෙන රූපේ. ඒ විදිහට තෝරලා ඔයාලට ලේසියෙන් account එකක් හදාගන්න හැකියාව තියෙනවා. ඉතින් ඊට පස්සේ මම මේ විදිහට login වෙන්නම් මගේ account එකට. හරි මම මේ විදිහට මගේ account එකට login වුණා. ඊට පස්සේ මෙන්න මේ විදිහට එනවා. news feed කියලා. ඉතින් මම මේක පත්‍රයක් ගන්නවා. ඉතින් ඔයාලා කෙලින් මෙන්න මේකේ මෙන්න මේ වගේ තැනකට හරිද? ඉතින් මේ වගේ ඒවා පෙන්නනවා මේ සර්විස් පෙන්වන්නේ එක එක. සහ මෙතන මේ පොඩි ඇඩ් එකක් කරනවා බාර් එකක්. අන්න ඒවත් තියෙනවා. ඊට පස්සේ මම මෙතන මේක කරගන්නවා. සරලම කිව්ව සයිට් එක මේ වගේ තමයි ඉන්ටර්ෆේස් එකේ තියෙන්නේ. ඒ වගේම අර බලා ගන්න පුළුවන් මගේ බැලන්ස් එක කොයින් 5597ක් තියෙනවා. ඉතින් මේ 5597 වලට සාමාන්‍ය මේ සයිට් එක කරා කොයින් මේ 5000 ගාන හොයාගත්තේ සෑන්ඩ් පොඩි වෙලාවක. හරිද? මම ඔයාලට එන් කරලා පෙන්නන්නම් ටිකක්. මම මේක USDT වලට පෙන්නන්නම් ඔයාලට USDT කීයද කියලා. 0.7.5ක් වගේ තමයි මේ 5000 ගාන. ඒ වුණාට මේක කරගාලා හොයාගත්තා. ඒ මොනවද කියලා දෙන්නම් කොහොමද කරගන්න කියලා. ඉතින් මේ විදිහට තියෙන සයිට් එක. ඉතින් මේ විදිහට මම පල්ලෙහාට යන්නම්. මට වෙන්නේ නැති earning කියලා මම මේ ටිකෙන් මේකෙන් earn කළා නෑ. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඉරි කෑලි තුනක්. ඔයාලට පේනවා ඇති කියලා මම හිතනවා. මෙන්න මේ ඉරි කෑලි තුන එකපාරක් ටච් කරගන්න. ඉතින් මම මේ ඉන්නේ ඩෑෂ්බෝඩ් එකේ. ඉතින් මේකේ මෙන්න මේ විදිහට තමයි ඉන්ටර්ෆේස් එක තියෙන්නේ. ඒ ඉරි කෑලි තුන දුවා කියන්නේ මෙනු එක. දුවා මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් මෙතන මම ඔයාලට වෙන දේ සරලව කියන්නම්. මේකේ රෙෆරල්ස් කරන්න පුළුවන් ඔයාලට මම වීඩියෝ එකේ අග හෝ මැද ඒ කියන්නේ ඊට පස්සේ ලීඩ් බෝඩ් එකක් තියෙනවා.
ඊට පස්සේ withdraw option එක තියෙනවා. ඊට පස්සේ coupon කියලා එකක් තියෙනවා. ඒකත් ටිකක් විශේෂයි. මම ඔයාලට කියලා දෙන්නම් මොකක්ද ඒකෙන් වෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ පල්ලෙහාට ආපුවම ලොටරි කියලා එකක් තියෙනවා. ඩේලි බෝනස් කියලා තියෙනවා. චැලෙන්ජ් කියලා එකක් තියෙනවා. ඊට පස්සේ වින් කියලා එකක් තියෙනවා. ඒක ගැනත් ඔයාලට මම කියන්නම්. මේ ෆේසට් කියලා එකක් තියෙනවා. මේක ගැන මම ඉස්සෙල්ලාම කතා කරන්න. මොකක්ද මේ ෆේසට් කියන්නේ කියලා. මේ ෆේසට් කියන එක බා ගන්න. ඊට පස්සේ මේකේ තියෙන්නේ මිනිත්තු 34කට සැරයක් ටෝකන් 65ක ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒ වුණාට මෙහෙම එකක් තියෙනවා මේකේ මන්න ඒ කාලේ විනාඩි 3න් 4න් 4ට වගේ මේ ටෝකන් 65 ගත්තා. ඉතින් ඔයාලා කරන් තියෙන්නේ මෙන්න මේ විදිහට පල්ලෙහාට එන්න. ඉතින් පල්ලෙහාට ආවම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට හිතෙන්න පුළුවන් මේක අපිට මොනවටද ගෙවන්න කියලා. ඔයාලට පේන ඇති මෙන්න මෙහෙම බැනර් වගේ ඇඩ් යනවා. ඒ ඇඩ් වලට තමයි අපි ගෙවන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපිට කරන් තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා please click on anti-bot links the following order කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා 736. ඉතින් ඔයාලා දන්නවා ඇති රෝමස් සංඛ්‍යා මෙතන තියෙනවා මේ VII කියන්නේ 7. ඊට පස්සේ ඒක ඇඩ් එකක් ක්ලික් කරනවා අපිට. ඔයාලට පුළුවන් ඇඩ් එක කපා ගන්න. ඉතින් ඊට පස්සේ ආයෙත් තියෙනවා 3. මෙන්න මේ විදිහට 736 තමයි තියෙන්නේ. 3 ඊට පස්සේ 6 මේ විදිහට ටච් කරගන්න පුළුවන්. ඊට පස්සේ I am not robot කියලා කැප්චර් එක දාලා ඔයාලට පුළුවන් මේක ෆිල් කරගන්න. මේ විදිහට වෙරිෆයි කරගන්න. එරෝ කියලා එනවා. ඉතින් මාගේ වැරදුනා කලින් මම හිතන් දීපු විදිය. ආයෙත් අපි දෙමු 736 කියලා. මේ විදිහට 7 3 6 ඊට පස්සේ අපිට කරන් තියෙන අප්සයිඩ් ඩවුන් පිච් එක තෝරලා වෙරිෆයි කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා 65ක් ටෝකන් ආවා. මෙන්න මෙතන බෑටින් පෙන්නනවා සක්සස් කියලා. ඉතින් ඊට පස්සේ අපිට ටයිම් එකක් කවුන්ට් ඩවුන් වෙනවා බලා ගන්න පුළුවන්. මෙතෙන්ට ගියාම අපි යම් ෆේසට් එකට ආයේ ෆේසට් එකට ගියාම ඔයාලට පේනවා ඇති මේ අපිට ආයෙත් යම් කිසි මිනිත්තු ගානකින් තමයි ඒක මේ ඔයාලට පේනවා ඇති මිනිත්තු කවුන්ට් ඩවුන් වෙනවා. දැන් ක්ලික් කරන්න එපා මේ ඇඩ් වලට යන්න. මේ හරිද? ඉතින් ඒ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ ෆේසට් එක ඉතාම වැදගත් මේ ගේන් කරන්න. ඔයාලා දන්නවත් ඇති මේ වගේ සයිට් වල වැඩ කරනවා. නමුත් මේ සයිට් එක සෑහෙන හොඳ සයිට් එකක් කිය අතරින්. ඊට පස්සේ මෙතන offer wall කියලා තියෙනවා. ඉතින් මේ offer walls ඔයාලට try කරන්න පුළුවන්. මම offer walls ගැනත් පොඩ්ඩක් කියන්නම්. ඊට කලින් මම ඔයාලට කියලා ඉන්නම් මේ සයිට් එක හරහා ඇඩ් බලන්න දීලා තියෙන ක්‍රම දෙක ගැන. ඉතින් මෙතන මේ PTC කියලා මම හිතන ඇඩ් 175ක් තියෙනවා. ඔයාලට පුළුවන් මේ ඇඩ් 175ම පැය භාගයක් පැයක් ඇතුළත බලන්න. මොකද කිව්වොත් මෙයා තප්පර 5 10 15 වගේ ඇඩ්ස් තියෙන්නේ. සෙනික බලන් යන්න තියෙන්නේ. මම ඔයාලට මේ PTC එකක් කරන විදිය කියලා දෙන්නම්. මෙන්න මේ විදිහට PTC කියන එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ PTC ඇඩ් 134ම බලලා කොයින් නෙමෙයි ඒ කොයින් නැත්නම් ටෝකන් 3410ක් ගන්න. ඉතින් මේ ඔක්කොටම යන්නේ තප්පර 1008යි. ඒ කියන්නේ මිනිත්තු වලින් ගත්තොත් 1060න් බෙදුවාම සාමාන්‍ය මිනිත්තු 16ක් වගේ තමයි යන්නේ. හරියට කරනවා. ඉතින් ඇවරේජ් එක මිනිත්තු 20ක් කියලා. ඉතින් ඒ මිනිත්තු 20 ඇතුළත ඔයාලා මේ ඇඩ්ස් ටික ක්ලික් කරන්න තියෙන්නේ. ඉතින් පාට ගාලා කරගත්ත හැකි මේ ඇඩ් ටික නම. හරිද? ඉතින් මේ ඔයාලා පේන ඇති තප්පර 60ක් බලන් තියෙනවා මේක. ඒ වල ගෙවන ගාන වැඩි 168ක් ගෙවන ටෝකන්. හරිද? මේ විදිහට view කියන එක පාට ටච් කරන්න. ඉතින් මම ඔයාලට වීඩියෝ එක දික් ගැස්සෙන ඉන්න පොඩි ඇඩ් එකක් ක්ලික් කරලා පෙන්නන්නම්. ඔයාලට පේන ඇති ටෝකන් 22ක් හම්බ වෙනවා තප්පර 5යි. මෙන්න මේ විදිහට view කියන එක වන්න. view කියන ඉවුවන් පස්සේ ඔයාලට පේන ඇති මෙතන time එක count down වෙනවා. ඊට පස්සේ time එක count down වෙලා ඉවර වුණාන් පස්සේ bill notification එකකුත් ඇහෙනවා. ඔයාලට පුළුවන් ඒවා enable කරගන්න. මේ I9 කියලා ක්ලික් කරලා මෙන්න මෙතනින් අප්සයිඩ් ඩවුන් පිච් එක තෝරන්න. තෝරලා මෙතන වෙරිෆයි කරන්න. වෙරිෆයි කරාන් පස්සේ 22ක් ටෝකන් ඇඩ් වෙනවා. ඉතින් මේ විදිහට ඇඩ් එක ඔයාලට ක්ලෝස් කරන්න පුළුවන්. නැත්නම් එහෙම PC එකකින් කරනවා වගේ කරගන්න පුළුවන්. නැත්නම් ඔයාලා මොබයිල් එකකින් කරගන්නවා නම් ඔයාලා වෙනම ටැබ් එකකින් මේ ඇඩ් ඕපන් වෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් ආයෙත් සයිට් එකට බෑක් වෙලා කන්ෆර්ම් කරගන්න. මේ විදිහට තමයි PTC ඇඩ් එකක් ක්ලික් කරන්නේ. ඉතින් මම ඔයාලට තව එකක් කරන්න හැටි කියලා දෙන්නම්. මෙතන කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේව view icon එක පාරක් ටච් කරනවා.
ටච් කරගත්තන් පස්සේ මෙන්න මෙතන ටයිම් එක කවුන්ට් ඩවුන් වෙනවා මේ උඩින් බලා ගන්න පුළුවන්. ඔයාලා ෆෝන් එකෙන් කරනවා නම් තත්පර 5ක් වෙන්න නැත්නම් ටැබ් වලට ගිහින් බලාගත්ත හැකි. ඔයාලා ෆෝන් එකෙන් කරනවා. ඉතින් මම ඊට පස්සේ මෙන්න මෙතන කතිර ඔබා ගන්න. ඊට පස්සේ අපි සයිට් එකට ආයෙත් බෑක් වෙනවා. ඊට පස්සේ I am not robot කියන ටික් එක දාලා පාඩ කරන් තියෙන්නේ මෙතන අප්සයිඩ් ඩවුන් පිච් එක තෝරන්න. ඉතින් මෙන්න මෙතන දාපුවාම අප්සයිඩ් ඩවුන් පිච් එක ඔයාලා ලේසියෙන් තෝරගන්න පුළුවන්. දැන් මේ විදිහට වෙරිෆයි කරගන්න. ඊට පස්සේ 22ක් ගන්න ආයතනක් තෝරන. ඒ විදිහට තමයි මේ PTC ඇඩ් ගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන short links කියලා තියෙනවා. ඉතින් මේ short links කියන්නේ හොඳ එකක්. ඉතින් ඩිවර්ඩ් එක හම්බෙනවා 19487ක් ඇඩ් තියෙනවා available links තියෙනවා 210ක්. ඉතින් මේ short links කියන්නේ නිකන් ඇඩ් වගේම තමයි. හරිද? ඉතින් මේකෙදි විශේෂත්වය තමයි මේ ඇඩ් එක අපි සෑහෙන වෙලාවක් ඒ කියන්නේ සාමාන්‍ය එක දිගට මේක යනවා ලින්ක්ස් හරිද? මේ විදිහට මම ඔයාලට කරන හැටි දැන් මේ වීඩියෝ කියලා දෙන්නේ නැහැ. මොකද මේ වගේ තප්පර ගාණක් ඉන්නවා. ඉතින් කරන කෙනෙක්ට ඉතින් හොඳයි. ඉතින් 0.19ක් ගන්න පුළුවන් ඩොලර්ස්. හරිද? ඉතින් ටික වෙලාවක් යනවා මේකට නම්. හරිද? ඉතින් මේකට හුරු වෙන කෙනෙක්ට මේකෙන් එකක් ගන්න පුළුවන්. සහ මේක ඔයාලා කරනවා නම් දවසට පොඩි වෙලාවක් වෙන් කරලා කරන්න. සහ මේකේ නැත්නම් ඔයාලට එච්චර ලොකු ප්‍රොෆිට් එකක් නැති යන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන කිසිම ආයෝජනයක් නැති නිසා ඔයාලට මේ ඇඩ් ක්ලික් කරනමයි earn එකක් ගන්න තියෙන්නේ. ඉතින් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා using bypass tools so මේ lead to your account being banned. ඒ කියන්නේ මේක ගොඩක්ම නීතිතාවයි බෑන් වෙනවා කියලා තියෙන්නේ account එක හොරකම් පාවිච්චි කරලා ඇඩ් ක්ලික් කරොත්. හරිද? ඒ නිසා ඒවත් ටැග් කරන්න යන්න එපා. ඔයාලා අනිවාර්යෙන් ඔයාලගේ වැඩේ හරියට කරන්න. ඊට පස්සේ මෙතන offer world කියලා තියෙනවා. ඉතින් මම ෆේසෙට් ගැන කතා කරා. offer world කියලා එකක් තියෙනවා. ඉතින් මේ offer world ගැන කියවුවොත් මෙන්න මෙතන list කියන එකට යන්නම්. ඉතින් මේ offer world අතරින් හොඳ ඒවා තියෙනවා. ඉතින් මේ offer world වලත් ඇඩ් ක්ලික් කරන්න පුළුවන් එකක් තියෙනවා. ඉතින් මෙන්න මෙතන තියෙනවා task.com කියලා. ඒක හොඳයි. ඒකේ අපිට ඇඩ් ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ monoliths කියන එකත් හොඳයි. ඒකෙත් ඇඩ් ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ ගත්තොත් ඒ දේ තමයි හොඳ සාමාන්‍ය. ඊට පස්සේ time wall තියෙනවා. ඉතින් ගේම් ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මම කියන්නේ එහෙම කරන්න කියලා. ඔය ඇඩ් ටික බලලා දවසට එර්නයක් ගන්න පුළුවන්. ඉතින් මම මේ task.com කියන එක විසිට් කරලා පෙන්නන්න ඔයාලට. ඉතින් මේ වීඩියෝ එක ටිකක් දික් වෙයි. ඉතින් ඒව ගණන් ගන්න එපා ඔයාලා. ඉතින් ඊට පස්සේ මෙතන මේ සිකියුරිටි එක මෙයාලගේ අහනවා. ඉතින් හරිද? ඊට පස්සේ මේකේ තියෙන මේ මෙතන මේ රූපේ තියෙන බින්දුවේ මොකක්ද කියලා. ඉතින් ඔයාලට පේනවා මෙතන ගහක් තියෙනවා. මම මේ විදිහට ගහක් ක්ලික් කරගෙන වෙරිෆයි කරගන්නවා. ඊට පස්සේ verified කියලා වැල්ලා තියෙනවා. ඊට පස්සේ අපිට මේ විදිහට security tag එකක් තියෙනවා. ඊට පස්සේ please complete the verification below access verified කියලා තියෙනවා. ඊට පස්සේ මම මේ විදිහට continue කරලා බලනවා. හරි. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේ විදිහට තියෙනවා. මේකෙත් ඇඩ් ක්ලික් කරන්න තමයි තියෙන්නේ. ඉතින් පේනදී PDC ads තියෙනවා. ඊට පස්සේ videos talks verset ගොඩක් තියෙනවා. මේකෙත් මම හිතන්නේ අපිට verset තියෙනවා 12යි token හම්බ වෙනවා. දවසකට 16ක් පුළුවන්. ඊට පස්සේ ආයෙත් තියෙනවා ඒවා මේවා ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලා try කරන්න පුළුවන්. try කරන කෙනෙක්ට මම අති වැරදිලා එකක් ලැබුණා. හරිද? මේ විදිහට තියෙනවා. හරිද? මේ verset articles versus leads ඒවයි ගොඩක් ඒවා තියෙනවා. මේ PTC තියෙනවා. ඔයාලා බලා ගන්න පුළුවන්. PTC තියෙනවා. available 52ක් තියෙනවා. ඉතින් හොඳ වෙන්නයක් ගන්න පුළුවන් වෙයි. මේ තප්පර දෙකයි බලන්න ඕනේ. තප්පර දෙකට තමයි මෙයාලා මේ ගෙවනවා කියලා තියෙන්නේ. ඉතින් task.com කියන එකේ එහෙම තියෙන්නේ. ඉතින් අපි බලමු වෙන එකක් try කරලා. මේ monoliths කියන එකේ ගෙවන ගාන සෑහෙන්න වැඩි. මම හරියට දන්නේ කිව්වා monoliths කියන එක. ඉතින් මම මෙහෙම කියන්නේ ඉතින් ඔයාලා මුලින්ම ඩොලර්ස් හොයන කෙනෙක්ට සෑහෙන්න වටිනවා. ඉතින් මේ token 72ක් හම්බ වෙනවා. ඒ විදිහට මේ අර මට මම කරපු කාලේ token බර ගානක් මම මේක හිතුවා. හරිද? ඉතින් මම දැන් ටිකක් මේක අඩුවෙන් තමයි කරන්නේ. ඊට පස්සේ මෙතන tickets කියලා එකක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ මේ මටත් හරියට අයිඩියා ගන්න නැහැ. ඊට පස්සේ මේ මම කරපුවාගෙන් තව එකක් තමයි මම අර ඔයාලට කිව්වා මේ මෙන්න මෙතන තියෙනවා මේ challenge කියලා එකක්. ඒකේ තියෙන්නේ invite කරන්න. invite කළා 10 දෙනෙක්ට invite token 5000ක් දෙනවා. stock link 80ක් බලුවොත් token 2000ක් extra හම්බෙන්නේ. හරිද? මේ bonus. හරිද? invite 3 දෙනෙක්ට 1000යි.
ඒ වගේ ගොඩක් ඔප්ෂන් මේකේ තියෙනවා. හරිද? ඒවා වට ඩේලි කම්ප්ලීට් කරන්න පුළුවන්. ඩේලි. හරිද? ඩේලි අප්ඩේට් වෙනවා. ඉතින් ඩේලි ඒවා ටික කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ ඩේලි බෝනස් කියලා තියෙනවා. ඉතින් අපිට මේ ඩේලි බෝනස් එක ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට ක්ලේම් කියන ඉදුවා. I am not robot කියලා ඉරුවා. මෙන්න මේ විදිහට අප්සයිඩ් ඩවුන් පිච් එක තේරුවා. මෙන්න මේ විදිහට පල්ලෙහාට ඇවිල්ලා අපිට කරන් තියෙන්නේ මේක ක්ලේම් කරගන්න. හරිද? ඉතින් පල්ලෙහාට යන්න ඕන මේක. හරිද? ඔයාලට පුළුවන් ඩේලි එහෙම ඇවිල්ලා දවස් 7කට 65යි ටෝකන්ස් ගන්න දවස් 7දී. ඒ කියන්නේ ටෝකන් ටික ටික වැඩි වෙනවා ඩේලි බෝනස් එකේ. ඊට පස්සේ මෙතන දෙනවා ලොටරි කියලා එකක්. මේක නිකන් දිනුමක් වගේ වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඒකට පාර්ටිසිපේට් වෙන්න. හරිද? මේ මෙයාලගෙන් මේ ටිකට්ස් හම්බ වෙනවා. ඉතින් ඒවා මේ ෆ්‍රී දෙන්නේ ටිකට්ස්. හරිද? ඉතින් මේ පූල් එක පේනවා ඇති ටෝකන් මිලියන 4ක්. ඉතින් ඒ ටෝකන්ස් ටික ප්‍රමාණය බෙදලා දෙනවා කියලා තමයි තියෙන්නේ. රිවර්ඩ්ස් ටෝකන් 1000ක් මටත් ලැබිලා තියෙනවා මං හිතන්නේ. හරි ඒක 1000 ගානේ බෙදලා යනවා කියලා වෙන්න ඇති කියන්නේ. ඊට පස්සේ මම මෙනු එක ක්ලික් කර ගන්නවා. ඊට පස්සේ කූපන් කියලා හොට් කියලා එකක් තියෙනවා. ඉතින් ඔයාලට මේකෙදි කරන්න තියෙන්නේ මෙයාලගේ මේ view pages announcement කියන Telegram channel එකට join වෙන්න. ඉතින් මම මේ විදිහට Telegram channel එකේ ඉන්නවා. ඉතින් මෙයාලා දවසට සාමාන්‍යයෙන් කෝඩ් දෙක තුනක් දානවා. ඔයාලා දැකලා ඇති Binance එකේ තියෙන්නේ red packet code කියලා. අන්න ඒ වගේ තමයි මේක. හරිද? ඉතින් මේකෙදි මෙයාලා මේ කෝඩ් ලබා දෙනවා. ඉතින් සාමාන්‍ය අංක 5 එක කෝඩ් එකක් තියෙන කැපිටල් වලින් ඒක එහෙම කොපි කරන් ඇවිල්ලා මෙන්න මෙතන කූපන් කෝඩ් කියන එක දාලා ඊට පස්සේ ආයෙම ඔක්ටෝබර් කියලා කැප්චර් එක ෆිල් කරලා ක්ලේම් කරගන්න පුළුවන්. ඉතින් මම මේ අන්තිම දවස් ඇතුළත නම් කරේ නෑ. හරිද? ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ viewers announcement කියන Telegram channel එකට ගිහින් ඒක කරගන්න. ඉතින් මේ පිළිබඳ මොනවා හරි ප්‍රශ්න ගැටලු තිබ්බොත් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. සහ මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවෝ අතරේ ෂෙයා කරන්න. ගොඩක් යාළුවටත් වැදගත් වෙයි. ඊට පස්සේ මේ referrals කියලා එකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් referral කරන්න. ඉතින් එකපාරම referral bonus එකක් හම්බෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් 10% කමිෂන් එකක් තමයි ලැබෙන්නේ. ඔයාලට පේන ඇති මගේ referrals ඉන්නවා. ඉතින් මේ එක referral කෙනෙක් ඩොලර්ස් ඔයාලා විශ්වාස කරන්න ඇති කියලා මම හිතනවා ඩොලර්ස් 17ක් වල. ඉතින් එතනින් මටත් ඉතින් 10% කමිෂන් එකක් ඇවිත් තියෙනවා. ඉතින් හොඳයි. ඉතින් referral කරන එකත් මට නෑක් ගත්තයි. ඊට පස්සේ මෙතන withdraw කියලා එකක් තියෙනවා. withdraw කරන්න. ඉතින් ඔයාලා withdraw කරන්න පුළුවන් Facebook account එකට. ඉතින් මම කියලා දෙන්නම් කොහොමද withdraw එකක් දාගන්න කියලා. ඉතින් මම මේ විදිහට select කරන් තියෙන්නේ. ඉතින් මේ empty balance කියන්නේ මෙයාලගේ මේ site එකෙන් මේ වෙලාවේ withdraw කරන්න මේ coins නැහැ කියලා තමයි කියන්නේ. ඊට පස්සේ මෙතන පේන හැටි USDT 105ක් වගේ තියෙනවා. ඉතින් අපි බලමු withdraw කරගන්න පුළුවන් ඒද කියලා. නැත්නම් ඒකත් ඉවර වෙයිද දන්නේ නැහැ. ඔයාලට පුළුවන් available තියෙන වෙලාවක මේක කරගන්න. ඉතින් මේ හැමදාම මෙහෙම නෙමෙයි. මෙයාලා අප්ඩේට් කරනවා කියන්නේ මෙයාලා මේක ෆීල් කරනවා. හරිද? ඉතින් ඔයාලට කරන් තියෙන්නේ Facebook Pay account එකක් නැත්නම් පළල description එකේ links දාලා තියෙනවා. ඔයාලට පුළුවන් එතන ගිහින් Facebook Pay account එකක් හදාගන්න. ඊට පස්සේ Facebook Pay account එකක් හදලා ඔයාලට පුළුවන් මේ විදිහට user dashboard එකට යන්න. ඉතින් account එක හදන්න නැති කෙනෙක් නම් ඔයාලට පුළුවන් YouTube එකේ search කරන්න. ඊට පස්සේ මම මේ විදිහට profile එක ටික් කරලා deposit at withdrawal කියන එක දෙන්න. ඊට පස්සේ deposit and withdrawal එක දුන්නාන් පස්සේ මේ විදිහට USDT කියන එකේ deposit address එක ගන්නවා. ඊට පස්සේ USDT කියන එකේ deposit address එක අරන් මම මේ විදිහට copy address කරගෙන මම මේ විදිහට මේකට ගිහින් paste කරගන්නවා. මේ විදිහට paste කරගන්නවා. හරි. ඊට පස්සේ මම පල්ලෙහාට ඇවිල්ලා USDT කියන එක select කරනවා. USDT කියන එක select කළා. අතන ඔටෝම balance එක fill වෙලා තියෙන්නේ මේ ඔයාලා withdraw කරන ගාන. ඊට පස්සේ I am not robot කියලා මෙන්න මේ විදිහට ගිර වගේ icon එක click කරලා කියන්නේ මේ upside down pitch එක withdraw කරනවා. withdraw කරලා පස්සේ මෙන්න මේ විදිහට ආවා send to your account කියලා. ඊට පස්සේ මෙයාලගේ විශේෂණ දෙයක් තියෙනවා. ඉතින් ඔයාලා පුළුවන් මේකේ review එකක් දාන්න Trustpilot එකේ. ඉතින් මේ විදි සයිට් එක ගොඩක් හොඳයි. හරිද? ඉතින් හරි අපි බලමු බැලන්ස් එක ඇවිල්ලාද කියලා. මේ විදිහට ඉදවර පේනවා ඇති. 0.22ක් තියෙනවා. ඉතින් ඒ විදිහට ඔයාලා පේන ඇති බැලන්ස් එක එකතු වෙලා තියෙනවා. අපි යම් dashboards එකට user dashboard එකට. ඉතින් හරි user dashboard එකට තියා. හරි ඔයාලා පේන ඇති coins collected today කියලා 5යි 0.5යි 6යි 5 ඇවිත් තියෙනවා.
ඉතින් ඒත් එක්ක මගේ බැලන්ස් එක 0.720ක් කරලා තියෙනවා. කලින් 0.717ක් වගේ තිබ්බේ. සහ මේක විශේෂම දේ තමයි ඔයාලට කිසිම ෆී එකක් යන්නේ නැහැ මේක withdraw වෙද්දී. ඉතින් ඔයාලා පුළුවන් ෆේසප් එකට එකතු කරගෙන ෆේසප් එකකින් ඔයාලගේ wallet එකකට මේ ටික දාගන්න. ඊට පස්සේ ඔයාලා පුළුවන් P2P මාර්ගයෙන් මේක withdraw කරගන්න. ඉතින් තව දෙයක් කියන්න ඕන අපේ සයිට් එකක් යනවා. ඉතින් spin and win site එකක්. ඉතින් ඔයාලට පුළුවන් වැඩි විස්තර සඳහා අපි Telegram channel එකට join වෙන්න. ඉතින් මේ වෙද්දි ඒක ජයයටම යනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒකට join වෙන්න Telegram channel එක මම පල්ලේ දාලා තියනවා spin and win site එක ගැන. ඉතින් ඔයාලට කරන් තියෙන්නේ ඒක spin කරලා dollars දිනා ගන්න. ඉතින් කිසිම ආයෝජනයක් නැති නිසා free හරිද education purpose only කියන්න ඕනේ ඒත් එක්කම හරිද ඉතින් මම හිතනවා වීඩියෝ එක පැහැදිලි ඇති කියලා. සහ මේ වීඩියෝ එක දිග ලොකු වීඩියෝ එකක්. ඉතින් මම හිතනවා ඔයාලා අයිඩියා එකක් ගන්න ඇති කියලා. මම ස්පීඩ් කතා කරේ. ඉතින් මම හිතනවා ඔයාලට තේරුණා ඇති කියලා. මොනවා හරි ප්‍රශ්න ගැටලුවක් තිබ්බොත් අනිවාර්යෙන් පල්ලෙහාම කමෙන්ට් එකක් දාන්න. ඒ අතර ගිහින් ආයෙ හම්බෙමු අලුත් වීඩියෝ එකකින්.